මහා කස්සප මහරහතන් වහන්සේ වඩිනාතුරු බලා සිටියා. දෙවියන් බලා සිටියා. රහතන් වහන්සේලාද බලා සිටියා. ඒ වගේම සදහැවතුන් බලා සිටියා. ඉතින් අපේ මහා කස්සප මහරහතන් වහන්සේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ වැඩි බවවත් නොදැන සිටියේ. එක්තරා මිනිසෙක් කුඩයක් තරමට ප්‍රමාණ විශාල මදාරාමලක් අරන් යනකොට අහනවා පින්වත කොහින්ද දෙන්නේ? ඒ පුරුෂයා කියනවා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේ පුදන්ට දෙවිවරු නොඒක ආකාරයෙන් පුෂ්ප පූජා කරනවා. මං එයින් මලක් මේ අරගෙන ඉන්නේ කිව්වා. ඒ මොහොතේ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ 500ක් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සමග වැඩම කරන්නට යෙදුණා. ඒ විදිහට වැඩම කරලා චිතකේ 3 වතාවක් පැදකුණු කළා. චිතකේ 3 වතාවක් පැදකුණු කරලා මේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ සිරස පැත්ත කියලා සලකලා සම්බුදු සිරසට වන්දනා කළා. මේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල කියලා සිරිපා කමලට වන්දනා කළා. ඒ විලාවේ මේ විදිහට මහරහතන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ දැක ගැනීම පිණිස කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් ශාස්ත්‍රුන් වහන්සේගේ පාද මූලයේදී විවරණ ලැබුවේ. එදා පටන් මං ඔබ වහන්සේ අත්හැරියේ නැහැ. දැන් ස්වාමීනි, මේ අවසාන දැක්ම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ සිරිපා වඳින්න ඕනි මට. මේ මහා කස්සප මහරහතන් වහන්සේ භික්ෂු සංඝයා එක්ව වන්දනා කරමින් සිවුර ඒකාංශ කොට තථාගත බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමලට වන්දනා කරපු වෙලාවේ සීලපට 500 දෙබෑ කරගෙන පුළුම්පට 500 දෙබෑ කරගෙන රම් දෙන දෙබෑ කරගෙන සඳුන් දරසෑයි දෙබෑ කරගෙන වලාගෙබින් මිදුණු පුන් සඳක් සෙයින් ශ්‍රී පාද පත්මය අහසේ දිස්සුණා. ඒ සිරිපා කමල මහා කස්සපයන් වහන්සේ සිරසේ තබා ගත්තා. සිරසේ තබාගෙන වන්දනාමාන කළා. තථාගතයන් වහන්සේගේ සිරිපා කමල වන්දනාවෙන් පස්සේ නැවතත් සිරිපා කමල රම් දෙනී පිහිටියා. ඉතින් ඒ භාගතුන් වහන්සේගේ සිරිපා කමල පිහිටියේ සැනින් පින්වත්නි දිව්‍යංගේද ආනුභාවයෙන් ඒ රම් දෙනී ගිනි ඇවිලුණා. ඒ විලාවේ රම් දෙනින් ගිනි දැල් නැගින්න ගත්තා. තථාගත බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ සිවිය, සම, මස්, නහර, ඇට මිදුළු ඉතිරි නොකොට දැල් වී ගියා. ඒ වගේම සමන් කැකුළු රසක් බඳු මුතු රසක් මෙන් ධාතුන් වහන්සේලා ඉතිරි වුණා. පිරිනිවන් පෑ අවස්ථාවේ හැම තැනම පාළු වෙලා ගියා. මහා පොළොව හඬ නංවා වැළපුණා. දිව්‍යංගේ ආනුභාවයෙන් ශාස්ත්‍රූන් වහන්සේගේ චිතකය එකල්ලි හාත්පස ඇවිල ගත්තා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශරීරේ වෙලා තිබුණ යම් වස්ත්‍රයක් තිබුණාද, සැමට යටින් යම් වස්ත්‍රයක් තිබුණාද, ඒ වස්ත්‍රය ඇවිලුන්නේ නැහැ. සැමට පිටින් යම් වස්ත්‍රයක් තිබුණාද, ඒ වස්ත්‍රයත් ඇවිලුන්නේ නැහැ. ඉතින්
ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරුර මේ ආකාරයෙන් දෙවි ගියා. රම් දිනේ වැඩ හිඳ සඳුම් දරසයක් මත දේව බලයෙන් නැවිලුන බුදු සිරුර දෙවිනා විට සිහිවිය හැම දිනට මුනිදු අදහල බුදු බණ හටගත් සියලු දෙය නැසී වෙනසී යන බව ගිනිදැල් නිවෙන විට සුවඳ පැන්නිස්සෝය දෙවියෝ බැලූ විට රන් දින හැර බොහෝ දින හඬන්නට විය. අනේ අපගේ මුනිදුගේ දෙසිස් ලකුණින් බැබළුන ඊරන් පැහැදිලුන බුදු සිරුර මිහි නැත්තේ රම් දිනේ වැඩ සිටිය මුනිදුගේ ධාතුන් දැක රහත් ශ්‍රාවක මුනිවරු මේලෙසින් වදාළෝ මහානුවණැති මුනි රජුගේ ධාතුන් නිතිරි වී ඇත. එක්තෙන් කළ විටදී ද්‍රෝණ අටකින් යුතු වෙති නොවිසිරී වැඩ සිටින ධාතුන් මෙහි ඇත්තේ නලල්දාප මුනිදුගේ ඉතා මැනවින් දිස්වේ දළදා වහන්සේලා සිව්නමක් වැඩ සිටිති. දෙනමක් අකුධාතු රම් දිනේ වැඩ සිටිති. සාදු සාදු සමන් කෙකුළු සෙයින් සෝදන ලද බබරන මුතු සෙයින් රන්වම් පාටින් ධාතුන් වහන්සේලා ඉතිරි වුණා. සතර දළදා වහන්සේලා ලලාට ධාතුන් වහන්සේ අකුධාතුන් වහන්සේලා දෙනම වශයෙන් නොවිසිරුණු ධාතුන් වහන්සේලා සත්නමක් වැඩ සිටියා. ඉතිරි ධාතුන් වහන්සේලා කුඩා කැබලි වලට බිඳිලා ගියා. ඊතා කුඩා ධාතුන් වහන්සේලා අබෑට පමණ ප්‍රමාණ වුණා. මධ්‍යම ධාතුන් වහන්සේලා කැඩුණු සහල් නැට තරමින් ප්‍රමාණ වුණා. විශාල ධාතුන් වහන්සේලා මුං ඇට තරමින් ඉතිරි වුණා. සමන් මල් පාටින්
මුතු පාටින් රම් පාටින් ධාතුන් වහන්සේලා බබළුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යවර සරබූ මහරහතන් වහන්සේ ඉරිදි බලෙන් ග්‍රීවා ධාතුන් වහන්සේ රැගෙන 500ක් රහතන් වහන්සේලා සමග මහියංගන සෑයේ ධාතු පිහිටෙව්වා. ෂඩ් අභිඥාලාභී චිත්ත වශී ප්‍රාප්ත කාරුණික වූ කේම රහතන් වහන්සේ චිතකය නොනිවී තිබෙදීම වාම ශ්‍රී දලදා වහන්සේ ගත්තා. ඒ වගේම සල් රුක් වලින් නික්මෙන දිය ධාරාවන්ගෙන් ඇවිලෙන ගින්න නිවී යද්දී සීලු මල්ල රජ පිරිස ලෝකනාථයන් වහන්සේගේ චිතකේ නිවා දැම්මා. කෝලිය ලිච්ඡවි අජාසත් අල්ලකප්ප නුවර පාවා නුවර මල්ල රජවරු කුසිනානා නුවර මල්ල රජවරු වේටදීපක බමුණා ඇතුළු රාජ කුමාරවරු ධාතුන් වහන්සේලා ඊළඟන ආවා. නොලැබුණොත් යුද්ධ කරනවා කියලා යුද්ධයකට සැරසෙනවා. මේ වෙලාවේ ද්‍රෝණ බ්‍රාහ්මණයා උස් ස්ථානයකට ගිහිල්ලා ද්‍රෝණ ගර්ජනා නමින් දේශනාවක් කළා. නමුත් එක පදයක්වත් කාටවත් ඇහුන්නේ නැහැ. දෙවනි බර වනේදී පින්වත්නි අර අපේ ආචාර්යයන් වහන්සේගේ කටහඬයි කියලා නිශ්ශබ්ද වුණා. ද්‍රෝණ බ්‍රාහ්මණයා ඉදිරියට පැමිණිලා පින්වත්නි අපගේ භාග්‍යතුන් වහන්සේ ශාන්තිවාදී වනසේක. උන්වහන්සේ ශාන්ති අනුසස්ම ලෝකෙට දේශනා කරනසේක. එබඳු උතුමන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් යුද්ධ කිරීම අපට සුදුසු නෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ සරුවක්ඥ ධාතුන් වහන්සේලා අපි කොටස් 8කට බෙදමු කියලා බමුණ යෝජනා කළා. බමුණුතුමනි එසේනම් ඔබම ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදන්ට කියලා රජදරුව කිව්වා. ඒ වෙලාවේ ද්‍රෝණ කියන බ්‍රාහ්මණයා රම් දෙන අසලට ගියා. රම් දෙන විවෘත කළා. රජදරුවන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කලින් භාග්‍යතුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණින් බබලන රං කඳක් වැනි ඔබ වහන්සේගේ සම්බුදු සිරුර අපි දැක්කා. අනේ ස්වාමීනි දැන් රන්වන් ධාතුන් වහන්සේලා පමණක් ඉතිරුණා නොවේදයි කියලා හඬා වැළපෙන්න පටන් ගත්තා. ඉතින් රජදරුවන්ගේ ප්‍රමාදය දැකලා ද්‍රෝණ බ්‍රාහ්මණයා දකුණු දළදා දෙනමක් ගැන එක් දළදා වහන්සේ නමක් ජටාව තුල සඟවා ගත්තා. අනික් දළදා වහන්සේ බිම දාලා මලකින් පයින් වසා ගත්තා. ඒ වගේම වම් උඩු දළදා වහන්සේ වස්ත්‍ර අතර සඟවා ගත්තා. ඊට පස්සේ රාජ දරුවන්ට ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා. ද්‍රෝණ බ්‍රාහ්මණයා දකුණු දළදා වහන්සේගෙන ජටාව තුල සඟවා සිටින ආකාරය සක්දිව් රජු දැකගත්තා. සක්දිව් රජු දකුණු දළදා වහන්සේ ගත්තා. පයින් වසා සිටි අනෙක් දකුණු දළදා වහන්සේ ජයසේන කියන නාරජු ගත්තා. වස්ත්‍ර අතරේ සඟවා සිටි වම් උඩු දළදා වහන්සේ ගන්ධාර දේශයෙන් පැමිණි මිනිසෙක් ගත්තා. ද්‍රෝණ බ්‍රාහ්මණයා ධාතු බෙදලා අවසානයේ හිස අත ගෑවා. හිසේ තිබුණ ධාතුන් වහන්සේ නැහැ. වස්ත්‍ර අත ගෑවා. වස්ත්‍ර සංගවා සිටි ධාතුන් වහන්සේ නැහැ. මල ඉවත් කළ බැලුවා. වසා සිටි ධාතුන් වහන්සේ නැහැ. බොහෝ දුකටපත් වෙලා අනේ මටත් වඩා සුලික් තවත් ඉන්නවද කියලා හිතලා අර ධාතු බෙදාපු නෙලිය අරගෙන ගිහිල්ලා ස්තූපයක් කළා. තුම්බ ස්තූපේ නමින්. පස්සේ පෙමින මෞර්ය රජදරුවෝ ධාතු කිසිවක් නොලැබුණ නිසා බුදුරජාණන් වහන්සේ දෙව්තෙනින් අඟුරු රැගෙන ගිහිල්ලා ඒ අඟුරු නිදන් කරලා
ස්තූපයක් හැදුවා. ඒ අංගාර ස්තූපයයි. ඉතින් සරුවක්නි ධාතුන් වහන්සේලා සිහිකොට අප සියලු දෙනාම নমස්කාර කරමු. ඒ සියලු ධාතුන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු